Travel with Max එක්ක යන දියඇලි සවාරියේ මම දැන් ඇවිල්ලා ඉන්නේ හැටන් නුවරඑළිය පාරේ ඉතාම සුවිශේෂී ස්ථානයකට. මේකට කියන්නේ ශ්‍රී ලංකාවේ පුංචි නයගරාව. පුංචි නයගරාව කියන මේ ලස්සන දියඇල්ල නයගරාව උනාට පුදුමාකාර චමත්කාරයක් තියෙන්නේ. මේක තමයි ලංකාවේ දියඇලි පාරාදීසය අතර මනස්කාන්තම දියඇල්ල. මේකට කියන්නේ සෙන්ට් ක්ලෙයා වොටර්ෆෝල් කියලා. සෙන්ට් ක්ලෙයා කියන දියඇල්ල. මේක බලන්න යනවා නම් හැටන් නුවරඑළිය පාරනකොට තලවකැලේ ප්‍රදේශයේදී ඔයාලට දැක ගන්න පුළුවන් සෙන්ට් ක්ලෙයා වොටර්ෆෝල් නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන පාර අයිනෙම එතනින් පල්ලෙහාට බැහැලා මීටර් 200ක් විතර එනකොට ඔයගොල්ලන්ට දියඇල්ල කිට්ටුවටම එන්න පුළුවන්. දියඇල්ල ළඟටම යන්න අමාරුයි. තා විශාල කඳු බෑවුමක් තමයි මෙතනින් තියෙන්නේ පල්ලෙහාට. ඉලුක් කැලයක් එක්ක එතනින් එහාට යන්න අමාරුයි. ඔයගොල්ලන්ට පුළුවන් මීටර් 100ක් විතර මෙහෙන් ඉඳලා දියඇල්ල නරඹන්න. ඉතින් මේ දියඇල්ලත් බලන්න ඔයගොල්ලෝ එන්න සෙන්ට් ක්ලෙයා දියඇල්ල හැටන් නුවරඑළිය මාර්ගයේ තියෙන තවත් සුන්දර දියඇල්ලක්. ශ්‍රී ලංකාවේ දියඇලි පාරාදීසයේ Travel with Max එක්ක බලන්න යන දියඇලි 532 අතර මා දකින්න තවත් මනස්කාන්ත දියඇල්ලක් තමයි සෙන්ට් ක්ලෙයා වොටර්ෆෝල්. හැටන් නුවරඑළිය මාර්ගයේ තවත් සුන්දර දියඇල්ලක් එක්ක අපි ඉදිරියේදී හම්බෙමු.